Hi, welcome to my YouTube channel. ඔන්න ඉතින් කොණ්ඩේ වවා ගන්න ආස ඔයාලට අදම මරගෙන ආවා සුපිරිම hair mask එකක් ගැන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ hair mask එක හදාගන්නේ මොනවද ඕන කරන දේවල් කියලා. ඉතින් මෙන්න මේ ingredients ටික තමයි අද අපේ mask එකට ඕන වෙන්නේ. පොල් කිරි, කොමාරිකා, E vitamin, පිරිසිදු පොල් තෙල්, ඒ වගේම ඔලිව් ඔයිල් සහ දෙහි ගෙඩියක්. දෙහි ගෙඩියක් අත්‍යවශ්‍යම නැහැ, තියෙනවා නම් ගන්න. ඒ වගේම ඔයාලා ගාව තියෙනවා නම් මෙන්න මේ බොටල් එක ගන්න පුළුවන්. ඒ වගේම මේ දැති ලොකු පනාවකුත් ඕනේ. දැන් අපි පොල් කිරි එකට මේ කොමාරිකා දණ්ඩ සූරට දාගමු. ඊට පස්සේ E vitamin කරල් 2, ඊට පස්සේ පොල් තෙල් තේ හැඳි 2ක්, ඒ වගේම ඔලිව් ඔයිල් තේ හැඳි 2ක්. මේ විදිහට දාගෙන ඔයාලා මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. කොමාරිකා වල කැට නැති වෙනකම්ම හොඳට මික්ස් කරගෙන අපි අර කන්ටේනර් බොටල් එකට දාගමු. මම ඊට කලින් දාපු hair journey එක ගැන වීඩියෝ එක ගොඩක් අය බලලා තිබුණා. ඉතින් thank you හැමෝටම කමෙන්ට් කරපු, like කරපු හැමෝටම thank you. ගොඩක් අය අහලා තිබුණා මම කරන ට්‍රීට්මන්ට් මොනවද කියලා. ඉතින් මේ මම කරන එක ට්‍රීට්මන්ට් එකක් විතරයි. තව ට්‍රීට්මන්ට් ගැන මම ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. ඒ වගේම මම පාවිච්චි කරන ෂැම්පූ කන්ඩිෂනර් වගේම hair mask ගැන මේ වීඩියෝ එකේම ඉස්සරහට කියන්නම්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලා ගාව මේ වගේ බොටල් එකක් නැත්තම් කමක් නැහැ. මම අතින් ඇප්ලයි කරන විදිහත් ඔයාලට පෙන්නන්නම්. හරි, ඉතින් දැන් අපි හදාගත්ත මේ hair mask එක ඇප්ලයි කරන්න කලින් මේ විදිහට කොණ්ඩේ හොඳට පීරලා ගැට ටික කඩා ගන්න. ඔයාලත් මේ වගේ දැති ලොකු පනාවක් ගන්න. මේකට කියන්නේ ජම්බෝ කෝම් කියලා. මේ වගේ එකක් අරගන්න. මොකද මේකෙන් පීරනකොට කොණ්ඩේ කැඩෙන ප්‍රමාණය හරිම අඩුයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අතට පොඩ අරගෙන ඔයාලගේ හිස් කබලට හොඳට මේ ටික ගා ගන්න. හොඳට ගාන ගමන් මේ විදිහට පොඩි මසාජ් එකකුත් දෙන්න. හරි, මම දැන් hair mask එක හොඳට කොණ්ඩේට ඇප්ලයි කරගෙන ඉවරයි. දැන් මම මේක පැයක වගේ වෙලාවක් ඔළුවේ තියලා සෝදලා අරිනවා. ඉතින් ඔයාලත් මේ hair mask එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම හවස නැතුව උදේ සහ දවල් වරුවක වගේ යූස් කරලා බලන්න. කොණ්ඩේ පැයක් තියාගෙන ඉන්න ඕන නිසා මම හිතුවා දවල්ට කාලා ඉන්නවා කියලා. ඔන්න පැයකට විතර පස්සේ මම කොණ්ඩේ හොඳට වොෂ් කරගෙන වේලගෙන මේ ආවේ. ඉතින් ඔයාලට පේනවද බලන්නකෝ කොණ්ඩේ වෙනස. hair mask එක දාන්න කලිනුයි hair mask එක දාලා වොෂ් කරාට පස්සේ මොන වගේ වෙනසක් කොණ්ඩේට ඇවිල්ලා තියෙනවද කියලා. දරුකනින්දී නොබව පෙන්වූ හීනයේ කිලීලා සැපට ඉන්දී පැතුම් සේරම කළුවරේ බින්ද මල්බිසෝවී මෙමට දුන්නු සතුට යළිකත්තා නොබ පතාමං එක සිතින් පිදු ජීවිතේ. හරි, දැන් අපි බලමු මගේ කොණ්ඩේ වවා ගන්න මට උදව් වුණ මේ ප්‍රොඩක්ට් මොනවද කියලා. මුලින්ම මේ වොකලි බ්‍රෑන්ඩ් එකේ එන hair spa එක, ඊට පස්සේ L'Oreal Paris එකේ ෂැම්පූ එක, ඒ වගේම TRESemmé එකේ ෂැම්පූ එක සහ TRESemmé එකේ කන්ඩිෂනර් එක. මම මේ දවස්වල යූස් කරන්නේ මේ L'Oreal Paris එකේ Damage Hair කියන ෂැම්පූ එක. මගේ TRESemmé ෂැම්පූ එක දැන් ඉවර වෙන ළඟයි. ඉතින් ඒ හින්දා මට තෑගි හම්බෙච්ච මේ ෂැම්පූ එකක් තියෙනවා. අර ඒකට හුරු වෙන්න ඕනේ හින්දා මම දැන් මේ දවස් ටිකේ මේක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මම TRESemmé ෂැම්පූ එක ආයි ගන්නවා අනිවාර්යෙන්. මොකද මේ මට ඒක නැතුව බෑ. ඒක මම පුදුම ආසයි. ඒකටමයි කොණ්ඩේ අනේක ගොඩක් අඩු වුණා. මම කොණ්ඩේ කපලා මට වවන්න ඕනයි කියලා හිතුණු ඊළඟ දවසේම ගිහිල්ලා මං ගත්තේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි ඒ TRESemmé එකේ. කියලා වැඩක් නෑ. මාර බෙස්ට්. මගේ කොණ්ඩේ අනේක අඩු වුණා. එතකොට මගේ hair එක ස්මූත් වුණා.
මාර ෂයින් එකක් ආවා. මට ගොඩාක් ඒකේ වෙනස තේරුණා. අනේ සොරි හෙයාර් ස්පා එක ගැන ගත්ත වීඩියෝ ක්ලිප් එක ඩිස්මිස් වෙලා. ඉතින් මං කියන්නම් මේකෙම වොකලි බ්‍රෑන්ඩ් එකේ විටමින් E රිපෙයාර් හෙයාර් මාස්ක් එක තමයි මම යූස් කරන්නේ. ඒක තාම අරන් මම මාසෙයි. ඉතින් ලොකු වෙනසක් නැහැ. හැබැයි ඒක නරක නෑ. මම ඉස්සරහට ඔයාලට ඒ ගැන රිසල්ට් කියන්නම්. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක තමයි මම මගේ කොණ්ඩේට දැනට යූස් කරන්නේ. ඉතින් අද ගෙන ආපු වීඩියෝ එකත් මම හිතනවා ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මම වගේම කොණ්ඩේට ආදරය කරන ආස කරන ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. බයි.